සුබම සුබ දවසක් ඔයාලට. ඉතින් ඔන්න අදත් මම ඔයාලව බලන්න ආවා. ඉතින් ඔන්න අද ලස්සනට ඉර පායපු ලස්සනට හොඳටම පායලා තිබිච්ච දවසක්. ඉතින් අහස හරිම ලස්සනයි. බලන්නකො නිල් පාටට බැබලි ඉන්නවා. ඉතින් මේ විදිහට අහස ලස්සනත් චුට්ටක් බැලුවා. හැබැයි අද හොඳටම පරක් වෙලා තමා නැගිට්ටේ. මොකද ඊ අපේ ගෙදර අපේ අම්මගේ අයියගේ දුව ආවා එයාගේ බබාලා දෙන්නත් එක්ක. ඉතින් ඒ නිසා එයාලත් එක්ක එයාලට කන්න බොන්න ටික දීලා ඊට පස්සේ එයාලත් එක්ක චුට්ටක් කතා කරලා එහෙම නිදිය ගනිද්දි ටිකක් රෑ වුණා. ඉතින් ගොඩ දවසකින් ආවේ. ඉතින් ඒ නිසා අපි ටිකක් වෙලා කතා බහ කර හිටියා. ළමයි සෙල්ලම් කරා. ඉතින් ඒ නිසා ටිකක් රෑ වුණා නිදිය ගනිද්දි. ඉතින් ඊට පස්සේ අක්කා වැඩට යනවා. ඉතින් එයා ගියා. බබාලා දෙන්න දාලා තමයි ගියේ. අපිට ගෙනත් දෙන්න කියලා හවසට. ඉතින් අක්කගේ වීඩියෝස් ගන්න මට අමතක වුණා. ඉතින් එයාලට සංග්‍රහ කළා. ඉතින් ඒ නිසා මට එයාගේ වීඩියෝ ගන්න බැරි වුණා. ඉතින් බබාලා දෙන්න නම් ඉන්නවා. මොකද අක්කා වැඩට ගියාට පස්සේ අද දවල් ඉන්නවනේ. ඉතින් එයාලා ඒ නිසා කොහොම හරි මට අද නැගිටින්න පරක් වුණා. වැඩ ටික පස්සට ගියා. දැඩි මිඩි ගාලා කරගත්තා. ඉතින් කාර්ය බහුල වුණා වෙන්දා වගේ නෙමෙයි. ඉතින් එහෙනම් යම් බලන්න මාත් එක්ක මම පරක්කු වෙලා නැගිටලා කොහොමද වැඩ ටික බැලන්ස් කරගත්තේ කියලා. ඉතින් වෙලාවට අම්මත් ආවා. ඒ නිසා ගොඩාක් මට දැනුනේ නැහැ. ඉතින් අම්මත් ආවා වැඩ ටික කරගත්තා. ඔන්න උදේට ඉව්වේ පරිප්පු මාළුව හදලා සොයා මීට් ඩෙවල් එකක් දාගත්තා. ඇත්තටම රසට තිබුණා. මම උයේ ඉන්නකොට තමයි අම්මා ආවේ. ඉතින් අම්මා තමයි සොයා මීට් ඩෙවල් එක දැම්මේ. ඇත්තටම රසයි. මේ මම හදනවට වැඩිය රසට හදලා තිබුණා. ඊට පස්සේ ඔන්න මෙයාලට බත් බෙදලා දුන්නා. ඉතින් මේගොල්ලෝ කනවා. ඉන්නේ අපේ ලොකු දුවත් එක්ක වාඩි වෙලා ඒ අක්කගේ ලොකු දුවයි පුතයි තමයි දෙන්න ඉන්නේ. ඉතින් ඒ දෙන්නත් බත් කනවා. මෙතන අපේ චූටි පුතත් එක්ක කෑම මේසේ වාඩි වෙලා කන්නේ මගේ හොඳම යාළුවෙක්ගේ දුවෙක්. ඉතින් එයාලත් උදේ ආවා. ඉතින් ඒ දුවටත් කන්න දුන්නා. ඉතින් ඔය ඔක්කොමත් එක්ක කතා බහ කර ඉතින් කෑවා. අපේ චුටි පුතත් අද කවන්න ඕනි උන්නේ එයාත් කෑවා. ඉතින් ඊට පස්සේ මම ඉක්මනට ආවා යාලට කන්න දීලා මාත් කාලා මේ විදිහට රෙදි ටිකක් තිබුණා වනන්න. මොකද ඊයේ දවසේම හොඳට වැස්සා. ඉතින් ඒ නිසා අද හොඳට පායලා තියෙනවා. රෙදි ගොඩාක් තිබ්බ වටේම දාන්න. ඔය ගේ ඉස්සරහ ටිකක් දැම්මා. ඊට පස්සේ මේ ගේ පිටිපස්සේ ටිකක් දැම්මා. ඉතින් ඔහොම හැම තැනම දාලා වේල ගන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලගේ ගෙවල් වලත් වැස්සට පස්සේ ඉතින් එකම යුද්ධයන්නේ රෙදි වේලනවා කියන එක. ඉතින් අපිත් එහෙම තමයි. රෙදි වලින් නම් අඩුවක් නෑ. හැමදාම වේලන්න රෙදි තියෙනවා අපේ ගෙදර නම්. ඉතින් එහෙම තමයිනේ පුංචි බබාලා ඉන්න ගෙවල් මොකද එයාලා චූ දානවා. ඒ වගේම නිතර ඇඳුම් මාරු කරනවා. ඉතින් ඒ නිසා අපේ චූටි දුව නම් එහෙමයි ටික වෙලාවක් ඇඳන් ඉන්නවා. විනාඩි 10ක් 15ක් ආයි නෑ කලිසමක් ගලවනවා ඇඳුමක් ගලවනවා. ඒ ඔක්කොටම ගලවලා අඳිනවා. ඉතින් එහෙම තමා. ඔය නිසා තමයි රෙදි අපේ ගොඩ ගැහෙන්නේ. ඉතින් ඔය බෙස්සිට් හැමදාම හොදන්න වෙන්නේ චූ ප්‍රශ්න නිසා. ඉතින් ඒකටත් විසඳුමක් ඉක්මනටම හොයාගන්න ඕනේ. ඔන්න ඉතින් මම මේ වැඩ ටික කරලා එන අතරතුරේ අම්මා චිකන් එක හදනවා. ඉතින් අද චිකන් හදලා රතු ගෝව ගෙඩියක් තිබුණා. ඒක තෙල් දාන්න තමයි හදන්නේ. මොකද පරිප්පුත් තිබුණා. ඉතින් ওই විදිහට අම්මා උයන නිසා මට ඒ උයන පස්සේ දවල්ට තිබුණේ නැහැ. ඉතින් ඉතුරු වැඩ ටික ගෑස් කරන වැඩ ඒ ටික ඉතින් මම හිමීට කරගත්තා. ඉතින් බලන්නකො මේ කාලා හැම ඉතින් මේ කට්ටිය සෙල්ලම් කරනවා. තව උඩහා ගෙදර දුවෙකුත් ඇවිල්ලා හිටියා. ඉතින් එයාලත් එක්ක සෙල්ලම් කරනවා. ඉතින් ඊළඟට මම බෙඩ්රූම් එක අස් කරන්න ආවා. මොකද මට මතක් වුණා මම අද උදේ චූටි දුව නැගිට ගමන් බෙඩ්රූම් එක අස් කරේ නෑ. ඉතින් මම වෙනදනම් චූටි දුව නැගිට ගමන් බෙඩ්රූම් එක අස් කරනවා. ඉතින් අද අස් කරන්න බැරි වුණා. ඒ වගේම රෙදිත් තියෙනවා නමන්න පුටුව උඩ. ඉතින් ඒ ටික කරගන්න ඕනි අම්මා ඉන්න වෙලාවේ. මොකද චූටි පුතත් එළියේ සෙල්ලම් කරනවා අක්කලා එක්ක. ඉතින් ඒ නිසා නිදහසේ මම මේ ඇඳ අස් කරගන්න යා රෙදි ටික නමන්නයි ආවා. එතකොට රූම් එක අස් වෙනවා. ඉතින් මේ විදිහට ඇඳ නම් ලස්සනටම තියන්න ඕනේ. මම හැමදාම මේ විදිහට තමයි ඇඳ අස් කරලා තියන්නේ.
මොකද කාටවත් නොපෙනුනත් කාටවත් පේන්නේ නෑනේ අපේ කාමරේ. ඉතින් ඇතුළේනේ තියෙන්නේ. නමුත් අපිට අපේ ඇස් දෙකට ලස්සනට අපේ දේවල් දකින්න ඕනේ. එතකොට තමයි අපි ජීවිතේ විඳිනවා වගේ තේරෙන්නේ. මොකද මම නම් ආස මම ඉන්න තැන ලස්සනටම තියාගන්න. හැමදේම අස්සම් මුල්ලක් නෑර ලස්සනට තියෙනවා නම් තමයි අපේ හිතත් ලස්සන වෙන්නේ. ඉතින් ඔන්න ඊට පස්සේ මම ඉක්මනට රෙදි ටිකක් නමන්න ගත්තා. ඉතින් රෙදි නමන වැඩේ තමයි ඉතින් එපා කරන්නේ. ඉතින් නමුත් ඒකත් කරගන්න එපා කොහොම හරිනේ. ඔක්කොම පිළිවෙලකට එක එක්කෙනාගේ රෙදි ටික ඒ විදිහට ටී-ෂර්ට් වෙනම, කලිසම් වෙනම, ඒ වගේ අඬබයා වෙනම මෙහෙම ඔක්කොම ටික නමලා පිළිවෙලකට තියාගත්තා. ඊට පස්සේ ඊළඟට කබඩ් වල දාන්න තියෙන්නේ. එහෙම වෙනම නමා ගත්තාම ලේසි. ඉතින් ඔය විදිහට තමයි මම රෙදි ටික නමන්නේ. ඉතින් බලන්නකො රෙදි කොට තියෙන නමන්න. ඉතින් ඒ වගේම තව ලොට් එකක් එළිය වේරෙන්න දාලා තියෙනවා. ඉතින් කොහොම තමයි රෙදි වැඩේ නම් යන්නේ. ඔයාලට මගේ වොයිස් එකේ මොන හරි අපහසුතාවයක් තියෙනවා නම් සමා වෙන්න කියලා කියනවා. මොකද මම ආයිලෙඩ වෙලා තමයි තියෙන්නේ. එම්බිරිස්සාව හැදිලා. ඉතින් කටහඬ ගොඩාක් අමුතුයි. ඉතින් ওই විදිහට වොයිස් දෙන්න වෙන්නේ. මොකද ඉතින් වීඩියෝ දාන්නත් පරක්කු වුණානේ. ඉතින් ඒ නිසා මම වොයිස් දෙන්න හිතුවා. එහෙම කටහඬේ අපහසුතාවයක් තියෙනවා නම් සමා වෙන්න. ඉතින් ඊට පස්සේ ඔන්න රෙදි ටික නමාගෙන ඔක්කොම කබඩ් වලට දාගත්තා. වෙන වෙනම දාගත්තා. ඉතින් ඔයාලා දන්නවනේ මගේ රූම් ටුවර් එකේ මම කබඩ් වල රෙදි දාගෙන ඉන්න විදිහ. ඉතින් මේ විදිහට පිළිවෙලට රෙදි ටික දාගත්තා. ඉතින් ඔයාලත් 2026ට යන්න සූදානම් වෙලාද ඉන්නේ. 2025 අවුරුද්දේ අන්තිමට යන්නේ මේ දෙසැම්බර්නේ. ඉතින් දෙසැම්බර් වෙලත් දැන් තියෙන දින කිහිපයක් විතරයි ජනවාරි වලට. ඉතින් අලුත් අවුරුද්දක් තමයි පටන් ගන්නෙ. ඉතින් මේ අලුත් අවුරුද්දට ඔයාලා සූදානම්ද? ඉතින් මම නම් ටික ටික රැස්ති වෙන ගමන් තමයි ඉන්නේ. ඉස්සෙල්ලාම ගෙදරින් පටන් ගත්තා. ගෙදර අස් කරන්න. ඉතින් මම මේ වෙනකොට දැන් අස් කරලා තියෙනවා. දුවගේ රූම් එක, මගේ රූම් එක අස් කරලා තියෙනවා. ඊළඟට තියෙන්නේ කිචන් එක අස් කරන්න. ඒක නම් එක දවසින් අස් කරන්න අමාරුයිනේ. මම කැමති එකත් කොටස් වලට වෙන් කරගෙන දවසින් දවස අස් කරගන්න. එතකොට ලේසි. නැත්නම් එක දිගට අස් කරාම හරිම අමාරුයි. ඉතින් ඒ නිසා මම දැන් එක කොටස අස් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මම ඒ වීඩියෝස් ඔයාලට ඉස්සරහට ගේන්න. ඉතින් මම රූම් එක අස් කරගෙන එහෙම ඊට පස්සේ පොඩි අයට බඩගිනි කිව්වා. යාලට බත් බෙදන්න තමයි යන්නේ. එයාලා වොෂ් එකක් එහෙම දාගෙන තමයි ආවේ. දැන් මොකද ඒ දුවයි පුතයි ගිහින් දාන්න ඕනේ. අපේ මල්ලි තමයි ට්‍රේවිල් එකේ ගිහින් දාන්නේ. ඉතින් ඒ නිසා එයාලා ලෑස්ති වෙලා ඉන්න යන්න. ඉතින් අපේ දුව එහෙම ඉතින් පොඩ්ඩක් අවුලෙන් තමයි ඉන්නේ. මොකද ඉතින් දැන් උදේ ඉඳන් සෙල්ලම් කරලා ඊයේ ඉඳන්නේ. ඉතින් සෙල්ලම් කරලා යාලත් එක්ක ඉඳලා ඔය අවසානට යනකොට එහෙම තමයි හරි දුකයිනේ. අපිට උනත් එහෙමනේ කවුරු හරි ඇවිල්ලා යනකොට ඉතින් යාලා චූටි අයනේ. ඉතින් අපේ දෙන්නා තනියෙන් ඉතින් ඉන්නේ. අපේ දෙන්නට අපේ දෙන්න විතරයි වගේ ඉතින් සෙල්ලම් කරගෙන ඉන්නේ. ඉතින් ඔය වගේ කවුරු හරි ආවම ඉතින් යාලා හරිම ආසයි. යාලත් එක්ක සෙල්ලම් කරත් හිටියා. ඉතින් දැන් හරිම දුකෙන් තමයි ඉන්නේ යාලා යනවා කියලා. ඉතින් ඔය විදිහට ඔන්න අම්මත් කනවා. මේ අම්මත් මල්ලිත් එක්ක යනවා. ඒ ගිහිල්ලා ඒක මම යාලා ඉතින් ගෙදර යනවා කිව්වා. ඔය විදිහට තමයි ඉතින් අද දවස ගත වුණේ. ඒ වගේම මොන බලන්නකො කෑම එක රස පාට. ඔය ඉතින් උදේ තිබිච්ච මාළුව චුට්ටකුත් දාගෙන මම දැන් කන්න තමයි හදන්නේ. මේ වෙලාවේ චූටි දුවනේ දිනේ. ඉතින් ඒ නිසා මම වොෂ් එකක් එහෙම දාගෙනත් නැහැ. ඉතින් ඔන්න මේ වෙලාවෙ ඉක්මනට මල්ලි එන්න කිව්වා යන්න. මොකද වහිනව හොඳටම. දැන් නම් චුට්ටක් පායන නිසා ඉක්මනට එන්න කිව්වා. ඉතින් මං ඔය ලැජ්ජාවේ මේ චූටි දුව චුට්ටක් නැගිට නිසා මං කිරි දෙන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔය මටත් වැඳලා දෙන්න යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් හරිම දුකයි යනකොට. ආයෙ ටික දවසක් යනවනේ ඉතින් එන්න. මේ ඉතින් ඔය විදිහට යෙදෙන්නත් ගියා. ඉතින් අපි චූටි දුවනේ මේ ලොකු දුවත් අම්මලත් එක්ක ඉතින් ගිහින් දාන්න ගියා. ඊට පස්සේ ඉතින් යාලා ගියාට පස්සේ ඉතින් ඔයාලා සෙල්ලම් කරලා ගේ එහෙම හැඩි වෙලා තිබුණානේ. මොකද ඉතින් චූටි කට්ටියක් එකට ඉන්නකොට ඉතින් දන්නවනේ නේද ඔයාලා. ඊට පස්සේ එයාලා ගියාට පස්සේ දැන් චූටි දුවත් නේද නිසා මම මුළු ගේම අස් කරගත්තා. මේ දුවගේ රූම් එක හොඳටම හැඩි වෙලා තිබුණේ. ඉතින් ඒකත් අස් කරගත්තා. ඒ වගේම සාලි කෑල්ලත් අස් කරගෙන
ඊට පස්සේ අපේ රූම් එකත් කොහොමද දස් කරලානේ තිබුණේ. ඊට පස්සේ කිචන් එකත් හොඳටම ක්ලීන් කරා. ඒ වගේම රෑට උයන්නේ නැහැ. මොකද දවල් උයපු මාළුව තියෙනවා. ඉතින් ඒ නිසා ඒවත් එක කන්න පුළුවන්. ඒ නිසා ඔක්කොම වලන් හොදලා අර මම බොක්ස් එකක් තියාගෙන ඉන්නවනේ කෑම දාන්න. ඉතින් ඒ බොක්ස් එකට දාලා තිබ්බා. එතකොට මට ලේසි. මට රෑට කරන්න කිසිම දෙයක් නැහැ. කාලා නිදිය ගන්න විතරයි තියෙන්නේ. ඉතින් ඔය අස් කරලා බුදු පහන තියන්න එහෙමත් ඕනි නිසා මල් ටිකක් කඩන්නත් එක්ක ඉතින් එළියට බැස්සා. ওই විදිහට තමයි බලන්නකො තියෙන්නේ. හවස මේ හොඳටම හවස් වෙලා දැන් 6ට විතර ඇති. බලන්නකො අහසේ ලස්සන තැඹිලි පාටට තියෙනවා. ඉතින් තැඹිලි පාට හැන්දෑවක් කිව්වනම් හරිනේ. හරිම ලස්සනයි. ඉතින් චුට්ටක් මම මේ අහස දිහා බලන් හිටියා. ඒ සුන්දර දසුනත් මගේ ඇස් දෙකට විඳින්න දුන්නා. ඉතින් හරිම ලස්සනයි. ඔය වගේ තමයි. ඉතින් මේ බලන්නකො මගේ දිය කූඩළු මල් ටිකත් නාලා හොඳට වැස්සට නාලා තමයි ඉන්නේ. ඉතින් මේ බලන්නකො හොඳටම තෙමිලා වැස්සට නාලා ඉන්න ලස්සන යාලා. ඉතින් ලස්සනට මල් දෙන්න දිය කූඩළු හැමදාම මට නම් මල් දෙනවා. ඉතින් හරිම ලස්සන මල් පැලයක් තමයි දිය කූඩළු කියන්නේ. මල් ගොඩාක් ගන්න ලස්සනට ගාඩන් එක තියාගන්න ඕන නම් ඔයාලා දිය කූඩළු වවන්න. ඔන්න ඊට පස්සේ මම මේ වොෂ් එකක් එහෙම දාගෙන ආවා. ඒ එනකොට ඔන්න හස්බන්ඩ් ආවා. හස්බන්ඩ් ගෙනල්ලා තිබ්බා කොළඹ ගිහිල්ලා තිබුණ වාහනයක් ගේන්න. ඉතින් ඒ වෙලාවේ වාහනේ ගේන්නේ වාහනය බලන්න. ඒ වෙලාවේ ඉතින් ඇපරුයි මිදි පොඩි ආඩි ගෙනල්ලා තිබුණා. ඉතින් ඊට පස්සේ ඔය මේ මිදි ටික නම් චුට්ටක් තැරිලා තිබුණා බස් එකේ ගේනකොට. එයා ඉතින් තැරිලා. ඉතින් ඔය චූටි කතාවක් දාගෙන ඉන්නවා ආපු ගමන් මේ ඔය චූටි දුව නම් තාත්තා පස්සෙම තමයි. ඉතින් තාත්තා කිව්වොත් වෙන දෙයක් නම් ඕන නෑ චූටි දුවට. ඉතින් හිනහ වෙවි එක දේවල් කර කර ඔය ඉන්නවා ඔය තුන් දෙනාත් එක්ක. ඉතින් මට ඒකත් ලස්සනයි කියලා හිතලා ලස්සන මතක සටහනක් කියලා හිතලා ඉතින් මම ඒකත් වීඩියෝ කරගත්තා. ඉතින් මම මේ වොෂ් එකක් දාගෙන ඇවිල්ලා ඔළුව එහෙම පීරගෙන ඊට පස්සේ චුට්ටක් සුවඳට ඕනි කොරෝන් ටිකක් එහෙම ගාගෙන පහන තියන්න තමයි යන්නේ. මොකද මම ගෑස් කරලානේ තිබුණේ. ඉතින් ඔය විදිහට පහන තියන්න තමයි යන්නේ. ඔන්න ඉතින් මේ දඟමල්ල තාත්තා ගෙනාපු ඇපල් මිදි කනවා. ඉතින් හරිය ආසයි පළතුරු කන්න. මිදි ටික නම් ඒ වෙලේ ඔක්කොම කෑවා. ඉල්ලනකොට ඉතින් දෙන්නත් හිතෙනවා හවස තමයි එතනේ මිදි ටික කෑවා. ඒ මිදි රසයිත් එක්ක. ඉතින් ඒ නිසා ඔන්න කෑවා. ඊළඟට ලොකු දුව ඇපලුත් කපාගෙන ආවා. ලුණු චුට්ටක් එහෙම දාලා ඉතින් මමත් කෑවා. හස්බන්ඩ්ත් කෑවා. ඉතින් ඔය විදිහට අපි ඉතින් පොඩ්ඩක් ඇඳට වෙලා හිටියා. ටික වෙලාවක් පහන තියන්නත් යන්න පරක්කු වෙනවා. ඉතින් මේ විදිහට චුට්ටක් ඉතින් මේ වගේ අවස්ථා අපට එනවා අඩුයිනේ. ඉතින් මේ අවස්ථාවත් ඒ වෙලාවෙම ඉතින් ගන්න ඕනි. ඉතින් මොකද අපේ හස්බන්ඩ් කාර්යබහුල කෙනෙක් නෑ බිස්නස් කරන්නේ. ඉතින් ඒ නිසා යාට ලොකු කාලයක් අපිත් එක්ක ඉන්න නැහැ. ඔන්න ඊළඟට මම පහන තියන්න තමයි යන්නේ. ඉතින් පහන තියලා ඉවර වෙලා තේ එකක් බොන්න ඕනි. මේ වෙලාවේ තේ එකක් ඕනේ. ඉතින් මොකද වොෂ් එකක් එහෙම දාගෙන ආවට පස්සේ ඉතින් උණුවෙන් තේ එකක් බොන්න ඕනි. ඉතින් ඔන්න මේ ඔයාලට මං කිව්වනේ අපි 2026ට යනකොට අලුත් වෙන්න ඕනි කියලා. අපේ ගේ දොර විතරක් නෙමෙයි අලුත් වෙන්න ඕනි. අපේ ලස්සන හිතත් තව ටිකක් ලස්සන කරගෙන අලුත් අවුරුද්දට ලස්සන හිතක් එක්ක යන්න ඕනි. ඉතින් මම හිතනවා ඒක තමා කරන්නම ඕනි කියලා. ඔන්න ඔය අක්කා කිනාපු ඒවා තමා යාටත් පිස්සුවනේ. ඒවත් උස්සගෙන ඇවිල්ලා. ඉතින් මං කියන්නේ දැන් මේ අවුරුද්දේ ඔයා නිසා කවුරු හරි දුකෙන් ඉන්න ඇති. ඔයා නිසා කවුරු හරි පසුතැවෙන්න ඇති. ඒ දේවල් ඉස්සරහට නොවී කාගේවත් හිතක් විඳින්න නැතුව ලස්සනට ජීවත් වෙන්න අපි 2026 ප්ලෑන් කරගමු. ඉතින් මම වීඩියෝස් ටිකක් කරන්න හිතාගෙන ඉන්නවා. ඒ ගැන දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න ඒවා ඔයාලට බලන්න. ඔයාලටත් ඒකෙන් පුංචි හරි අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඒ වීඩියෝස් මම ඉස්සරහට අරගෙන එන්නම්. ඉතින් අදට ඔය වගේ තමයි මගේ දවස ගත උනේ. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක ආසාවෙන් බලන්න ඇති කියලා, රස විඳින්න ඇති කියලා. ඉතින් එහෙනම් ඔයාලගේ ආදරණීය කමෙන්ට් එක පල්ලෙහාන් දාගෙන යන්න අමතක කරන්න එපා. මොකද මම ඒ කමෙන්ට් කියවන්න පුදුම තරම් ආසයි. හැම කමෙන්ට් එකකටම මම රිප්ලයි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා හරිම ආදරෙන් කියන්නේ ඔයාලගේ කමෙන්ට් එක ටයිප් කරන්න, ඒ වගේම ලයික් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න.